Hi guys. ඉතින් ඔන්න අදත් ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙන ඔයාලට unboxing වීඩියෝ එකක්. මේ තියෙන්නේ අපි order කරපු අපේ order එක. ඉතින් අපි මේක order කරේ Allegro එකෙන්. මේක ඇතුලේ තියෙන්නේ electric bicycle එකක්. මේ විදිහට තමයි packing appearance එක තිබුණේ. ඉතින් අපි මේක deliver කරගත්තේ අපි වැඩ කරන තැනට. ඉතින් පුංචි ඉඩකඩක තමයි අපිට මේක අන්බොක්ස් කරන්න වෙන්නේ මොකද එළිය හුඟක් සීතලයි. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා. Allegro කියලා කියන්නේ ඉතින් බෙස්ට් සෙලර් කෙනෙක්. අපි අපේ ඕඩර් එක දාලා අපිට යාලා ඩිලිවර් ඩේට් එකක් දීලා තිබුණා. ඉතින් ඒ ඩිලිවර් ඩේට් එකටම අපේ ඕඩර් එක අපිට හම්බ වුණා. ඉතින් අපිට මේකට ගියපු සම්පූර්ණ මුදල උනේ මෙහෙ මුදලින් ඒ කියන්නේ පෝලන්ඩ් ස්ලෝති වලින් 2499ක්. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවෙන් දැන් රේට් එකත් එක්ක ගන්නකොට 180ක් විතර. ඉතින් ඒ ගාණ අඩු වැඩි වෙනවා. මොකද රේට් එක ඉහළ පහළ යන නිසා. ඉතින් ඔන්න මම මේ බයිසිකල් එක ගැන තොරතුරු ඔයාලට පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේකේ බැටරි තත්ත්වය කොහොමද? එතකොට පැයට කිලෝමීටර කීයක වේගකින් යන්න පුළුවන්ද? මොඩල් එක ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේදී දාන්නම්. මේකේ වොරන්ටි ටයිප් එක ගැන කතා කරොත් මේකේ හැම පාර්ට්ස් එකකටම වගේ වොරන්ටි තියෙනවා. අවුරුද්දක කාලයක් මං හිතන්නේ වැලිඩ් තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් බලමු අපි මේ දෙන්න කොහොමද මේක සෙට් කරන්නේ කියලා. ෆයිනලි මේ තියෙන්නේ අපේ ඉලෙක්ට්‍රික් බයිසිකල් එක. ඉතින් මේක ස්විච් ඔන් කරන්න අනිවාර්යයෙන්ම බැටරි එකේ කී එක තියෙන්න ඕනේ. බැටරි එකේ කී එක නැත්නම් ස්විච් ඔන් කරන්න අමාරුයි. ඉතින් මේ බැටරි එක ගලවන්න පුළුවන්, ගලවලා charge කරන්නත් පුළුවන්, නැත්නම් බයිසිකල් එකේ තියලාම charge කරන්නත් පුළුවන්. ඉතින් මේ බයිසිකල් එකේ ඉදිරිපස පිටුපස දෙපැත්තෙම ලයිට්ස් තියෙනවා. ඉතින් රෑක වුණත් ඕන තැනක යන්න පුළුවන්. සාමාන්‍ය බැටරිය charger එක පැය 6ක් 7ක් තියෙනවා.
ඉතින් මේක ඇස්ලේටර් එකේ නුයි පැඩල් වලිනුයි දෙකෙන්ම යන්න පුළුවන්. ඒ නිසා ගමන පහසුයි. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකන් හොඳින් ඉන්න. bye. Thank you so much වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට.